ගෙන ඉන්නේ කොණ්ඩේ ගොතා ගන්න යන්නේ. ඔය ඇවිල්ලා මොනවද මට මේ කියන්නේ? අලියෝ මොනවද කියන්නේ? මුකුත් නැහැ. නෑනේ මෙතන මෙච්චරලා මොනවද කිව්වේ? ඔය මොකද වටේ කරගෙන්නේ? ඈ? වටේ කරකි මොනවද කියන්නේ? මේටේ මොනවද ඉල්ලන්නේ? මොනවද ඕනේ කියන්නකෝ? මුකුත් නැහැ. මුකුත් නැහැ. බෑ දෙන්න බෑ. නෑ. ඔයා කෑවා. ඔව් ඔයා කාලා ඉන්නේ. ඔයාට ඔය අමතක වෙලා. නෑනේ මේ ඔව්. අමතක වෙලා තින්නේ ඔයාට. ඔයා කෑවා. ඔයාට මතකයි? කෑවේ නෑ කියලා. මට මතකයි ඔයා කෑවා කියලා. ඔයා බිස්කට් කාලා ඉන්නේ. ඔව්. නෑ ඔය ඇස්වල කඳුළු පුරවගෙන ඉල්ලන්නේ නෑ කියලා බොරු කියන්නේ පලියෝ. කොහෙන්ද බොරු කියන්නේ පුරුදුනේ? කෑවනේ. ඒකනේ පැත්තට වෙලා ඉන්න පාඩුවේ වාඩි වෙලා. මූණේ ඇටි බලන්නකෝ ඇසේ කඳුළු. ලියෝ. ඔයාගේ ඇස් දෙක පෙන්නන්නකෝ කට්ටියට. ලියෝ. ඔයාගේ හැ බලන්න ඕනෙලු කට්ටියට කො. ඇයි කඳුළු දාලා බොරු පාඩ්දද නෑ කන්ද දෙන්න ගගා වටේට කී ඉල්ල ඉන්නවා. මට මේ කොණ්ඩේවත් ගොතා ගන්න දෙන්නේ නැහැ ඉතින්. අම්මා කොණ්ඩේ ගොතන්න එපාද? එන අම්මා බිස්කට් එකක් දෙන්නද ලියෝ? බිස්කට් ඕනේ? ලියෝ බිස්කට් ඕනේ? ටිකක් දෙන්න. බිස්කට් ඉවරත් එක්කානේ. ඔව්වනේ. මෙම කරන්න පුළුවන්ද? මාළුත් එන ගන්න. බිස්කටුත් ඉවරයි. ආදායම නම් බින්දුවයි. ඒවට වැය නම් මාෂාල්ලා තබාරකල්ලා කිව්වා. මේ බිස්කට් කින්නේකේ බිස්කට් නෑ අනේ ඉවරයි. ඉන්න මන් දෙන්න ඔළුව දාන්නේ ඕන්න බකපුසගේ ඔළුව දැම්මා. ඉන්න පොල් බෑම වුණා. ඉන්න කන්න. ඔන්න උම තමයි ඉතින් මට මුකුත් කරන්න දෙන්නේ. එයා දන්නවා බ්ලැක්මේල් කරලා අම්මාට අඬලා දුක කියලා අම්මාව රවට්ටගෙන බිස්කට් කන්න පුළුවන් කියලා දන්නවා. දවල්ට දැන් මාළු කන්නේ නැහැ. හරිද? ඔක්කොමලා යනවා කුස්සියට මාළු කන්න. එයා කාමරේට වෙලා ඉන්නවා. එයා මාළු කන්නේ. එයාට බිස්කට් දෙන්න ඕනේ. හරිද? ඔන්න ඊට පස්සේ අවසට මාළු කනවා. ඒකත් කන්නේ අඩුවේ. ඔක්කොමලට දෙන එකෙන් එයා එකත් ඉතුරු කරලා එනවා. බිස්කට්ම දෙන්න කියලා ඉල්ලනවා. බිස්කට්ම දෙන්න කියනවා. මන් දන්නේ මේ මම කරන්න බෑලි. ඕම ගියොත් මොනවා වෙයිද මන් දන්නේ. අම්මා බංකොලොත්. යුද්ධ කෙරුවේ කෙන කවුරුත් ඒවල දුක් විඳින්නේ අපි. ඌසන්ද මාළු ටිකක්වත් දී ගන්න විදියක් නැහැ. සාධාරණ මිලකට මාළුත් නැහැ. ඔක්කොම ගණන්. හැමදේම ගණන්. මෙදාපාර අපිට ඉතින් කන්න නෙමෙයි වෙලා තියෙන්නේ. ලේව කණ්ඩත් නැහැ. කොපෙන්නන්න ඕන ලේව කණ්ඩත් නැහැ. දැන් ඔය කාලේ වරද? දැන් සතුටුයි? කො තැන්ක් යූ කියන්න අම්මට. කොයි ඉතින් අම්මට තැන්ක් යූ කියන්නේ කොහමද ලියෝ? නෑව පාරක් දාන්නකෝ. කො නෑව කියන්නේ? මා රසයිනේ. බඩ පිරෙන්න කෑවනේ. ඔව්. කොහමරි අම්මාව බ්ලැක්මේල් කරලා අම්මගෙන් අඬලා බිස්කට් ඉල්ල ගත්තා. අර පොඩි ළමයි කොහමද අඬලා ඉල්ලන්නේ දීපම්ම කියලා. ඒ වගේ තමයි. ඔව්. මෙයාත් ඉතින් මගේ පොඩි දරුවනේ අනේ. මගේ පොඩි දරුවා.